හායි කොහොමද ඔයාලට? අද සුද්දාගේ නිවාඩු දවස. අද මගේ වැඩ අද මට නිවාඩු නෑ. එයා කිව්වා අද මෙහෙට එන්නේ නැහැ කියලා. එයා මට අද සර්ප්‍රයිස් එකක් දෙන්න හදන්නේ. එයා හිතන් ඉන්නේ මම දන්නේ නැහැ කියලා එයා එනවා කියලා. අපි බලමු. මම අද එයාව සර්ප්‍රයිස් කරන්නේ කොහොමද කියලා. දැන් මම බලන් ඉන්නවා එයා එනකන් ලිෆ්ට් එක ගාවටලා දැන් පාන්දර 6යි වෙලාව. මම දන්නවා එයා එන්නේ සාජා ඉඳන්. ඒතර සාජා වලින් ඉඳන් ඩුබායි වලට එද්දි බස් එක තියෙන්නේ මුලින්ම 5:30ට. ඒතර දැන් එයා මේ වෙලාවට එන්න ඕනේ හරිනම්. මම බලන් ඉන්නවා දැන් එයා එනකන් එයාව සර්ප්‍රයිස් කරන්න. එයා බලමු එයාගේ රියැක්ෂන් එක මාවද ගාලා අද. ඔන්න එනවා ෆෝන් එකත් උස්සගෙන මාව සර්ප්‍රයිස් කරන්න කියලා හිතන්. ඉතින් යාළුවා කොහමද යාට? ඔන්න ඔකයි සුද්දාගේ රියැක්ෂන් එක. අනේ මන්ත එයාට මාව සර්ප්‍රයිස් කරන්න ඇවිල්ලා මම බුද්ධාගෙන ගවුමක් කනවා බයින හින්දා කොරට යනවා. එයාද මාව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන ඇවිල්ලා අන්තිමට මම එයාව සර්ප්‍රයිස් කරා. ඔන්න ඔකයි තත්ත්වය. මං ඉතින් මෙතනලා ඉඳන් ඉන්නකොට වැඩ යන මිනිස් මං ඒකත් කිව්වා. බලන්න ඉතින්. එයාද වහන්න මට දැන් තරහ ගින් ඉන්නේ. එයාද මාව සර්ප්‍රයිස් කරන්න කියලා හිතන් ආවා. ඉතින් කොහොම හරි අන්තිමට තවත් සර්ප්‍රයිස් එකක් කිව්වේ. මම වාගෙන දන්නවනේ සුද්දා ආයේ ඉන්න පාමාත් බස් එක තියෙනවා. ඔයාද මෙයාද මාත් එක බුරුවට වලියකුත් අල්ලගත්තා. ඉතින් ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නේ කියලාද මම නොදන්නවද? නෑනේ. ඒකින් ඉතින් ඔන්න ඔකයි. ඔන්න ඔකයි ඉතින්. මං තරහයි අප්පා මං හිතේ මට අදවත් ඔයාව මේ දිවිදනවා. කොහොම හරි ඉතින් අද අදත් එයාට කරගන්න බැරුණා මම සර්ප්‍රයිස් කරන්න. කොහොම හරි ඉතින් අදත් ඉතින් සුද්දා පරාදයි. අනේ අඬන්නේ. කොහොම හරි එයාද මම සර්ප්‍රයිස් කරන්න ඇවිල්ලා එයාට අදත් කෙලවුණා. කමක් නැහැ දුකක් නැහැ. හිත හදාගන්න. අද බොරුවට මාත් එක්ක රණ්ඩු ඔකුත් ඇල්ල උදේ පාන්දරම මාත් එක්ක තරහයි ගිහලා. අද මොකද කරන්නේ නේද? අනේ අඬන්නේ මට තරහ ගින් ඉන්නේ. එයාට දැන් තරහ ගිහිල්ලා ඒකක් කරන් දීලා ආවම මොකක් හරි යනවා.